සන්රයිසර්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වෙච්ච තරගය, ඒ කියන්නේ 25 වෙනිදා පැවැත්වෙච්ච තරගය සම්බන්ධයෙන් කතා කරද්දී මේක ඇත්තටම මේ කමිදු මෙන්ඩිස් ගැන තමයි වැඩියෙන්ම කතා කරන්නට තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණා තුන් ඉරියව් දක්ෂතා. ඒ කියන්නේ තුන් ඉරියව් දක්ෂතා කිව්වහම මේ තරගයේ ජයග්‍රහණය කරන්නට වැඩියෙන්ම බලපාපු ක්‍රීඩකයා පිට ඉඳලා බලද්දී අපිට තිබ්බ හැඟීම තමයි, පෞද්ගලික හැඟීම තමයි මේ කමිදු මෙන්ඩිස් තමයි මේ තරගයේ ජයග්‍රහණය කරන්න වැඩිම බලපෑමක් කරේ කියලා. හැබැයි අවසානයේදී අවසාන තෑගි ප්‍රධානෝත්සවය දක්වා බලාගෙන ඉන්නකොට මෙන්න එකපාරම හර්ෂාල් පටේල්ට කඩලු 4ක් ගත්ත නිසා තරගයේ වීරයා සම්මානය ලබා දුන්නා. ඉතින් කඩලු 4න් එක කඩුල්ලක් කමිදු මෙන්ඩිස් තමයි ලබා දුන්නේ. ඒක තනිකර කමිදු මෙන්ඩිස්ට යන්න ඕනේ. මොකද ඒක 6ක් හරි 4ක් හරි අනිවාර්යෙන් යන පන්දුවක්. ඈත ඉඳලා පැනලා කුරුල්ලෙක් වගේ අල්ලපු නිසා තමයි කඩුල්ල ආවේ. එහෙම නොවන්නට බ්‍රේවිස් ගහපු ගැහිල්ලට පන්දු 25කට ලකුණු 42ක් ගැව්වා. 6 පාරවල් 4ක් සමගින් එක 4 පාරක් සමග ඒ ගහපු ගැහිල්ලට ඔහු දිගටම ගැහුවා නම් ඒක රැක ගන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම චෙන්නයි කණ්ඩායම ලකුණු 180 පන්නන්නට ඉඩ තිබ්බා. එහෙම වුණා නම් සමහරක් විට මේ අවසානය ගත්තාම මීට වඩා තියුණු වෙලා ඕනනම් තරගයේ පරාජයටපත් වෙන්නටත් ඉඩ තිබ්බා. ඒක එකක්. අනිත් එක තමයි කඩලු 5ක් නැවිලා ගියාට පස්සේ තීරණාත්මක විදිහට සන්රයිසර්ස් කණ්ඩායමේ ලකුණු 106කට තවත් ලකුණු 49ක් ලබා ගැනීමට තිබ්බා. පන්දු 6කට පන්දු 36කට. එහිදී කමිදු මෙන්ඩිස් සහ නිතිෂ් කුමාර් රෙඩ්ඩි දෙන්න එකතු වෙලා හොඳ සම්බන්ධතාවයක් තියලා පන්දු 8ක් ඉතිරිව තිබියදී ඒ ලකුණු 49 ලබා ගන්නවා. එතකොට කමිදු 4 පාරවල් 3ක්, රෙඩ්ඩි 4 පාරවල් 2ක්, කමිදු පන්දු 22කට ලකුණු 32ක්, 145 වේගය, රෙඩ්ඩි 13කට 19 146 වේගය. කමිදු මෙන්ඩිස් තමයි එතන නම ගිය පිටිකරුවා බවට පත් උනේ. ඔහු වගකීම අරගෙන මේ තරගය අවසන් කරා. හැබැයි අපි දන්නවා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මෙහෙම තිබිලා කඩලු 5ක් ওই විදිහට යන්න ගියාම අවසාන පන්දු වාර 5ේදී සම්පූර්ණයෙන් කඩා වැටලා පිට තරඟ 3ක් අවසානයේදී පරාජයටපත් වුණා. ඉතින් එහෙම වෙන්නට පුළුවන් අවස්ථා තිබියදී, එහෙම උදාහරණ ඇහැට දැකලා තිබියදී මේ තරඟයේ කමිදු මෙන්ඩිස් ගොඩ දාලා දුන්නාම රෙඩ්ඩිත් එක්ක පිටිකරණාංශයෙන් ගත්තාමත් වැඩි බරක් මේ තරඟය අවසන් කිරීමට කමිදු මෙන්ඩිස්ට එනවා. ඉෂාන් කිෂාන් පන්දු 34කට 44ක් ලබාගෙන තිබෙනවා මුලින්. නමුත් මේක අවසන් කිරීමේ සම්පූර්ණ වගකීම යන්නේ කමිදුට සහ රෙඩ්ඩිට. ඉතින් මේ දෙදෙනා මේ තරගය අවසන් නොකළා නම් ඊට පස්සේ එන්නේ හිටියේ පැට් කමින්ස්. තව එක කඩුල්ලක් හරි මෙතනින් ගියා නම් පැට් කමින්ස් එන්නේ. ඊට පස්සේ හර්ෂාල් පටේල් එන්නේ. අපි දන්නවා මේගොල්ලන්ගේ පිටිකරණ හැකියාව මොකක්ද කියලා. වැදුනොත් වැදුනා නැත්තම් නැහැ පැට් කමින්ස් එන්නේ. එතකොට මේක ඒ තරම් විශ්වාසයෙන් ගහන්න පුළුවන් තරගයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි කමිදුයි රෙඩ්ඩි අතර මේක නැවතිච්ච නිසා ඔවුන්ට තරගයේ ජයග්‍රහණය කිරීම පහසු වුණා. මේ දෙදෙනාටම පිටිකරණ හැකියාවක් තියෙන නිසා. නමුත් ඒකේ ගරුත්වය අවසානයේදී තරගයේ අවසානයේදී IPL සංවිධායකයන් විසින් ලබා දුන්නේ නැහැ කියන එක තමයි ඇත්තටම අපේ මතයේ බවට පත් උනේ. ඒක ඔප්පු වෙලක් තියෙනවා. මොකද අවසානයේදී සන්රයිසර්ස් කණ්ඩායම විසින් හොඳම ක්‍රීඩකයාට දවසේ හොඳම ක්‍රීඩකයාට ඔවුන් කණ්ඩායම විසින් සම්මානයක් ලබා දෙනවා. ඒක ලබා දීලා තියෙන්නේ කමිදු මෙන්ඩිස්ට. එහෙනම් සන්රයිසර්ස් කණ්ඩායම කියනවා නම් අපේ හොඳම ක්‍රීඩකයා කමිදු තමයි කියලා හර්ෂාල් පටේල් වෙන්නට බෑ. එතකොට ඔන්න එතන අවුලක් තියෙනවා අනිවාර්යයෙන්ම. කමිදු මෙන්ඩිස්ට නොදී හර්ෂාල් පටේල්ට දෙනවා ලකුණු 28කට කඩලු 4ක් ලබා ගත්ත නිසා පන්දු වාර 4කට 7 ගානේ තමයි ඔහු දීලා තියෙන්නේ. 154ක් ලකුණු ලබා ගනිද්දී ලකුණු 42ක් බ්‍රේවිස් ලබා ගත්තා. හොඳම කඩුල්ල ලබා ගත්තේ කමිදු මෙන්ඩිස් උඩ පන්දුවකින්. ඒ උඩ පන්දුව නිසාම තමයි මේ කඩුල්ල එන්නේ, වෙන එකක් නෑ ඒකේ. එතකොට පන්දු යැවීමේදී පළවෙනි පන්දු වාර 2 කමිදු මෙන්ඩිස් යවුවා ලකුණු 6කට. එහිදී ප්‍රබල කඩුල්ලක් වන ජඩේජාව දවා ගත්තා පන්දු 17කින් 21ක් ලබාගෙන සිටියේදී. ඒක තීරණාත්මක කඩුල්ලක් ඒ අවස්ථාව විදිහට. එතකොට ජඩේජා 74 දී දවා ගත්තේ. එතන හොඳ සම්බන්ධතාවයක් ලකුණු 30 ගානක විතර ගිහිල්ලා තිබ්බා. ඒ සම්බන්ධතාවය බිඳ හෙලන්නට සමත් වුණා කමිදු මෙන්ඩිස්. තුන්වන පන්දු වාරයට කමිදුගේ බ්‍රේවිස් 6 පාරවල් 3ක් එල්ල කරා. ඒ නිසා අවසානයේදී කමිදු මෙන්ඩිස්ගේ පන්දු වාර 3 අවසන් වන්නේ ලකුණු 26ක කඩුලක් විදිහට 8.6 ගානේ පන්දු වාරයකට දීලා. නමුත් ඔහු පළවෙනි පන්දු වාර දෙකට ලබා දුන්නේ ලකුණු 6ක් විතරයි. ඒක කියන්නට ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මේකේ පේනවා වැඩිම බලපෑම එල්ල කරලා තියෙන්නේ පන්දු යැවීමෙන්, ඒ වගේම පිටිකරණයෙන්, ඒ වගේම පන්දු රැකීමෙන්. ඒකේ විශේෂම කාරණේ තමයි තීරණාත්මක කඩුල්ල. ජඩේජා වුණත් තීරණාත්මක කඩුල්ලක් ඒ අවස්ථාවේ විදිහට ගත්තාම. එතකොට මෙහෙම ගත්තාම අනිත් ක්‍රීඩක නැතන් වෙන ඉන්දියානු ක්‍රීඩකෙක් මේ ටික කරා නම් එහෙම අනිවාර්යයෙන්ම ඔහු තමයි තරගයේ වීරයා බවට පත්වන්නේ. නමුත් ඔවුන් ඒක ලබා දුන්නේ නැහැ කිසිම සම්මානයක්. අපි දන්නවා තරගයේ වීරයා සම්මාන විතරක් නෙමෙයි, ඕකේ ගේම් චේන්ජ් අනම්මනම් එක එක සම්මාන දෙනවනේ. ඒ එකදු සම්මානයක්වත් කමිදු මෙන්ඩිස්ට ලබා දුන්නේ නැහැ.
ඒක ටිකක් පුදුම සහගත සිද්ධියක් විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි අවසානයේදී කණ්ඩායම විසින් හොඳම ක්‍රීඩකයා කියලා ඔවුන් විසින්ම නම් කරගෙන තියෙනවා. නමුත් ඒක IPL දත්ත වාර්තාවලට යන්නේ. නමුත් අපි හැමෝම දන්නවා සහ ලෝකෙම කතා වුණා කමිදු මෙන්ඩිස්ගේ දායකත්වයේ සන්රයිසර්ස් සමාජ මාධ්‍යත් දක්වලා තියෙනවා තුන්ගිරියව දක්ෂතා. ඒ වගේම වෙනත් ක්‍රික් ට්‍රැකර්, ක්‍රික් ඉන්ෆෝ මේ වගේ ඔක්කොම හැමෝම කතා කරලා තිනවා කමිදු මෙන්ඩිස් ගැන. හැබැයි සම්මානය නම් හම්බුනේ නැහැ. එක සම්මානයක්වත් හම්බ වුණෙත් නැහැ. ඒකත් කියන්න ඕනේ. හැබැයි කාව්‍යා මාරන් හිමිකාරණ්‍ය සන්රයිසර්ස් කණ්ඩායමේ නෝබෝල් පන්දුවට හම්බෙච්ච ෆ්‍රී හිට් එක මිස් වුණා කියලා අර නිකන් මේ මොකද්ද මේ වගේ නිකන් මේ මොකද්ද යකෝ කරේ වගේ ඇක්ෂන් එකක් දායමට පස්සේ ඒක නම් ලොකුවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි වැඩියම දක්ෂතා දක්වපු ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඔහුට කිසිදු සම්මානයක් හම්බුනේ නැත්නම් ඇගීමකට ලක්ුන්නේ නැහැ කියලා ඉන්දිය මාධ්‍ය කවුරුත් වාර්තා කරලා නැහැ. ඒකත් කියන්නට ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධිත් IPL ආසේ වෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. කොහොමවත් කමිදු මෙන්ඩිස් සම්පූර්ණයෙන්ම තුන්ගිරියව දක්ෂතා දක්වලා හර්ෂාල් පටේල්ට වැඩිය මේකේ දක්ෂතා දක්වා කියන එක අනිවාර්යෙන් පේන්න තියෙනවා. මොකද හර්ෂාල් පටේල් කඩලු 4ක් ලබා ගත්තා තමයි. නමුත් හර්ෂාල් පටේල්ට වැඩිය හොඳින් පන්දු රැකලා තිනවා කමිදු මෙන්ඩිස්. හර්ෂාල් පටේල්ගේ කඩුල්ලක් අරන් දුන්නේ කමිදු මෙන්ඩිස් අනිවාර්යෙන්ම. ඊට පස්සේ පිත්තෙන් ලකුණු 32ක් පන්දු 22ක දී ලබාගෙන තීරණාත්මක ජයග්‍රාහී කඩයිමට ගෙනාවේ කමිදු මෙන්ඩිස්. නමුත් ඒ වගේම ජඩේජාගේ වැදගත්ම කඩුල්ලත් ලබාගෙන තිබෙන්නේ කමිදු මෙන්ඩිස්. නමුත් අවසානයේදී සම්මානයට පාත්‍ර වෙන්නේ හර්ෂාල් පටේල් කියන එක තමයි අපිට අවසානයේ කනගාටුවකින් උනත් කියන්නට තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධිත් IPL අප්සේ තියෙනවා. නමුත් ඔන්න සන්රයිසර්ස් කණ්ඩායම සමත් වෙනවා චෙන්නයි කණ්ඩායම පරාජයට පත් කරලා තරඟ 3ක් ජයග්‍රහණය කරන්න දැනට සීසන් එකේ තරඟ 9කින් ප්‍රසාද ලකුණු 6ක් සමගින්. නමුත් මේ ජයග්‍රහණය තරම් වැදගත් වේවි කියලා අපිට හරියට කියන්න බෑ. කොහොමවත් ඉෂාන් මාලිංග ක්‍රීඩා කරේ නැහැ ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඉෂාන් හරි කමිදු හරි තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් අපිට හිතනවා ඊළඟ තරඟයත් අනිවාර්යයෙන්ම කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරයි මේ දක්ෂතා නිසා. එතකොට කමිදුලාගේ ඊළඟ තරඟයක් තියෙන්නේ මැයි 2 වෙනිදා. ඉතින් ටිකක් ඈත තමයි ඒ තරඟේ තියෙන්නේ. මැයි 2 වෙනිදා GT කණ්ඩායමත් එක 51 වන තරඟය තමයි ඊළඟට පැවැත්වීමට නියමිත කියන කාරණය තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.